අපි ඇබර්ඩීන් ඇල්ලේ උඩට ඇවිල්ලා තියෙන දැන් බලන්න උඩ ඇල්ල. එතකොට බලමු කොහොමද කියලා පේන්නේ කියලා. දැන් තියෙනවා ඉන්න දා චුට්ටයි තියෙන්නේ. ඔන්න අපි පෙන්වන්න යන්නේ ඇබර්ඩීන් උඩ. ඇබර්ඩීන් උඩ ඇලි 7ක් තියෙනවා. ඒ ඇලි 7න් එක තැනක් තමයි මෙතන මේ පේන්නේ. ඒත් ප්‍රධාන ඇල්ල තමයි මෙතනින් තියෙන්නේ. යමු අපි කියලා බලන්න කොහොමද කියලා. උඩ ඉන්නේ දැන්. කට්ටිය આવුත් සාමාන්‍යයෙන් එනවා අඩුයි මේ තැන් වල. මේකෙන් ඇලි 7ක් තියෙනවා. ඇලි 7න් ඇලි 2ක් අපිට පේනවා මම හිතන්නේ මෙතන දැන්. ඊට පස්සේ ඊළඟ ඇල්ල තියෙනවා හතරෙන් පල්ලෙහාන්. අපි ගිහින් බලමු කොහොමද කියලා. ස්විමින් pool එක වගේ තියෙනවා. මෙතන මෙතනත් නාන්න බැරි වෙයි. පීනන්න පුළුවන් නම් වගේ තමයි නාන්න පුළුවන්. නැතුව අමාරුයි. ඒක වතුර තියෙන ලස්සනට. ඒක වගේ තියෙනවා. ගානකින් පුළුවන් කැට තමයි මේක තියෙන්නේ. පීනන්න පුළුවන්. එන්න දැන් බලන්න යන්නේ ඇබර්ඩීන් ඇල්ලෙන් උඩ. ඕ ඇලි 7කින් පස්සේ ඇබර්ඩීන් ප්‍රධාන ඇල්ල අර තියෙන්නේ. වෙරියන අපිට පේන්නේ. මෙතනින් තා වහින වෙලාවට මේක තනි කරම වතුර එකයි. පොඩ අතර මේවා යන්න හිතන්න හම්බෙන්නේ. මේ දැන් ඉන්නේ ඇල්ලේ 1 2යි මෙතනින් 3යි ප්‍රධාන ඇල්ල 4. එතකොට තව ඇලි 3ක් මෙතනින් උඩ තියෙනවා. ඇලි 7. මේ තමා උඩ ඇබර්ඩීන්. පේනවනේ අපි ආපුතනක් පේනවා පන්සයට. අර වලේ නැහැ. ඒ බෝට් එක බඳු දැන් පේන්නේ නැහැ දැන්. ඒක අපි වෙනම යම් බලන්න. ඇබර්ඩීන්. මේ තියෙන්නේ අද වතුර නැහැ පේනවනේ මේ වතුර පොඩ්ඩක්වත් නැහැ. මේක තමයි pool එක. මේ පේනවනේ. ඇලි 7 තරණයකට තියෙන්නේ අපි දැන්. ඒක තියෙන ලස්සන ඇබර්ඩීන්. ඕ වැටුනොත් කොහෙන් මතුවේ දන්නේ නැහැ. මේ මොනවාගේ කිසි වැඩි මේකෙත් නේ. අර දෙන අපි හිරපු යනවා වෙන්න. පල්ලෙහා. ඇබර්ඩීන් ගියල්ල අපි දැන් මේ ඉන්නේ උඩ. මෙතනින් තමයි යන්න ඕනේ මෙතනින් යන්න බෑ. මෙතනින් තිය මේක වෙන්න ඕනේ ඇබර්ඩීන්. පල්ලෙහා ඇබර්ඩීන් ඇල්ල කෙනා අපි මෙතනින් යන්න කියලා වෙන යන්න බෑ මෙතනින්. අමාරුයි. එතනින් ගියොත් ඉතින් එක්කෝ පල්ලෙහා ඉන්න වෙනවා නැතිනම් හිතා ගන්න බෑ. එනවනේ. අපේන් සාරි. අපු ලක්ෂණ වතුර පාර යනවා. එහා පැත්තට අපිට බැනගත්තා නම් යන්න පුළුවන්. ඒක යන්න බැරි වෙනවා තමයි. අවදානමක් ගන්නවට වඩා නත්කෙත් එක හොඳයි. බලමු අපි. අපෝ ඇබර්ඩීන් එකේ නානවා. කවුරුත් එන්නේ නැති කවුරුත් දන්නේ නැති මල් පැටි විහිළුණු මල් පානේ අමුවි වෙන්වෙමු. Natural swimming pool, the beautiful place in the world, not Sri Lanka.
දැන් ඉන්නේ ඇවිල්ලා මේ අපෝ ඇබර්ඩීන් එක අපි නානකමක් ඉන්නේ. මෙතන මෙයාගේ ස්විමින් පූල් තියෙනවා. අර පේනවනේ අතන මෙතන ඇලි හතෙන් මේ වෙන්නේ කීවෙනි ඇල්ල මේ? 4 වෙනි ඇල්ල තියෙනවා. අපි ඇවිල්ලා. දැන් නාන්නේ අපර් තව ටිකකින් වැටෙනවා. ඔව් මෙතන වතුර වැටලා යනවා. බලමු. ඒක ගලන් යන්නේ. ඉතින් බැරි වෙයි. ආයි පල්ලෙන් එහෙනම් අපි ඇබර්ඩීන් උඩ ඇලි හතින් සමුගන්නවා. අපි මේ වගේම ලස්සන තියැල්ලකින් ලස්සන තැනකින් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් Nature Life YouTube channel එක සමග රැඳී සිටින්න ඉල්ලා සිටින්න අපි සමුගන්නවා.